ඔන්න පරිමේ පාරට මමත් ගියා සිරිපාදේ. ඉස්සරහම යන කට්ටියට කිරි කෝඩුරු. ඒ හින්දා මගේ අතේ පඳුරු එකක් දැන්නා. කිරි කෝඩු කවුද? දෙකයි. කෝඩු ඇයි වරම්? තමයි ඉන්නේ අපෝද හැබැයි මට කරුවරේ බයයි. අපි ඉන්නනේ වත් එක්ක. අද අපෝද මයි පරිවණි පාර. ඒ කියන්නේ අපේ කිරි කෝඩු. අද කිව්වේ යන මේලිසෝට තුමන සමන් දෙවි පීතයි. ඔව් කියන්නේ. එහෙම කිව්වා? මොකද වෙන්නේ එහෙම කිව්වම? මැලි කියන්නේ වෙනවා. ඈ? මැලි කියන්නේ වෙනවා කියන්නේ? සතු හොල්මනක් වගේ යනවා. යන කම චුට්ටක් විතර පින්නවා. ආයෙත් කරේ. තුම්ම නැටවිල්ලක් තියෙන්නේ. අපිට මගට කියන්න පින්න චුට්ටක් නැවිතිනා. ඇත්තමට හොඳටම නෑ මේක ගිලනවා. ගිලනවා. සමි දෙවට යන්න මැදලා බුදු හාමුදුරුවෝටත් මැදලා ඔන්න පරිස්සමෙන් ගිහිල්ලා එන්න පුළුවන් වෙන්න කියලා හිතුවා. රෙසිකා. මේක තමයි වකුරු තරණ. 10:30. සිරිපාදේ යන ගමට පටන් ගන්න. ඔන්න යන කම මට චුට්ටක් හලෝ. හලෝ. සිරිපාද යනවා. මේ සුගා සබන් දෙවියෝ සමන් දෙයියට වැඳලා තමයි ගමන හාමුදුර දෙකක් ළඟයි දොයි මතයිද? තොයි මත මේ ගෙදර බෑ. දැන් ළඟටම ඉන්නේ දැන්. කිරි කෝඩු උදොන් මතේද? එයා කිරි කෝඩුද? ලිසොන්ද කිරි කෝඩුද? ඔනේ මේ තියෙන ඉඳු කොට පාන. ඉඳු කොට පාන. ඇයි මෙතෙන් ආවේ? නූලන්න. නූල් දාන්න මොකටද? අපි ඉඳි කට්ටට නූලට දාලා අපි ඉඳ කට්ට ගාලා නූල ඇදගෙන ගියා. පුනායිගේ කනේ නිදාගත්තා. ඔන්න අපි සිරිපාලේ මරුවට ආවා. උඩ මළුවට. ඒක නම් කොටක් දිග් ගමනක්. හැබැයි අපි කොහම හරි ආවා. මේ තියෙන්නේ සිරිපාලේ උඩ බලුව. මං ගියේ ඉස්සෙල්ලා. හැබැයි මට ගන්න තිබ්බේ සිරිපාද මොකද්ද තියෙන්නේ කියලා බුදුහාමුදුරුවෝගේ සිරිපොත්තල තියෙනවා. සාදු. හොඳට නල්ල තියලා වන්දා. සොඩාලි අර දුර මොකද්ද පේන්නේ කියලා දන්නවද? ඈ? කලම්බෝ. ආබේකනේ. හම්බන්තොට එක අනිත් පැත්තනේ. මේ පේන්නේ අනිත් පැත්තේ හම්බන්තොට වරයි. අර හම්බන්තොට. උඩ මළුවේදී බයින්න පැති දෙකක් තියෙනවා. එකක් හැටනවලද අනිත් එක ගන්න පුලේට. දගන්න එපා. ඉර පාරෙනවා. ලස්සනට බලන්න පුළුවන්. මේකට කියන්නේ ඉතේ සේව් එක කියලා. ලව්ලි view. Wow. what a lovely view huh? අම්මි? What a waterfall. Yes darling. ලස්සන waterfall එකක් පේනවා. ඒකට කියන්නේ ගාම්ම ඇල්ල කියලා. ඔන්න පල්ලයට බායිතේ ලස්සනම view එකක් තියෙන්නේ. හරිම ලස්සනයි. මෙන්න මෙතෙන් නේද ගියා අපි. ඔන්න අම්මිටයි හරිමිට එකක් හරිමිට එකක් ඕනේ. මේ අපි කොහෙටද ගියේ කියලා මතකද? දන්නවද? ඇවිල්ලා ගමන ඉවරයි. මෙන්න මෙතෙන්නනේ. ඔන්න ඔතෙන්න සිරිපාද ගියා කියලා මෙන්න සාක්ෂි. ආච්චිලා වගේ හැරමිටිය අරන් එනවනේ. අපි ගැම බොයිස්ලා නම් කොහමද ආවේ? වෝක් කරගෙන.
වේගෙන් වෝක් කරගෙන ආවා. ඔව් හැන්දි ඕනේ. හා. ඒ අතේ තියෙන එක මොකද කරන්නේ දැන්? බෝයිස්ලා wow අන්තිමට අපි අතේ තිබේ පඳුරු කලවලා පඹරු බැඳට යනකොට අපි දැම්මා. අපි පරිස්සමෙන් ගෙදර ආවයි. ඔයාලත් සිරිපා කරුණා කරලා පරිස්සමෙන් ගෙදර එන්න. ඉත සගනයි හැමෝටම.